හායි කොහොමද ඇත්තට යන්නේ අද මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද කරන්න යන්නේ YT Studio කියන app එක. ඔයාලා ඒක දන්නවා ඇති. අන්න ඒ app එකෙන් හොඳට කියන්නේ අපේ short video වල හොඳ කියන්නේ හොඳ views ප්‍රමාණයක් ලබා ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ YouTube කියන app එකට. හරි ඉතින් මම මේක ඔපන් වෙනවා. ඉතින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ ඔයාලට ඊට පස්සේ bell notification එක on කරගන්න. ඊට පස්සේ මම එවන හැම වීඩියෝ එකම ඔයාලට එනවා. අන්න ඒ විදිහටයි මගේ ඔක්කොම ඔයාලට එන්නේ. ඊට පස්සේ ඉතින් බලන්න දෙන්න මෙයාලා විකේ ගම. ඒ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපේ මේක එයාලගේ අපේ දැන් ලින්ක් එකක්. එයාලගේ කියන්නේ YouTube account එක ගැන. අපි අන්න එතෙන්ට යන්න ඕනේ. subscribe කියන එක මෙහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න බලන්න. මෙයාලා ගොඩක් ඒවා කේ ගණන් ගොඩක් කියන්නේ හැම එකම කේ ගණන් එහෙම තමයි ගිහිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මමත් අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ ඒවා. වීඩියෝ 250 බලන්න 12300ක් ඉන්නවා මෙයාලට. subscribers. ඉතින් අපි ඒ හින්දා අපිත් ඒ වගේ කරන්න යන්නේ. ඉතලම ඔයාලට පේන ඇති මේ home short ඊට පස්සේ subscription අන් ඒ වගේ ඒවා මැදම තියෙනවා එකතු කිරීම. අන්න ඒක ඔබනවා. ඉතින් ඒක බුවට පස්සේ අපේ තියෙන වීඩියෝ short create අපි ඔබනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම තෝරගන්න. ඒකෙන් ගන්න හොඳ නෑ. අපි එතකොට අපිට copyright වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේ වගේ අපේ වීඩියෝ එක. කවදාවත් මෙන්න මේක දෙක තියාගන්න එපා. ඒ කියන්නේ මේක තප්පර දෙකක් යන තප්පර දෙකක් තියාගන්න එපා. තප්පර එකකට එකේ අවසාන ගණනකට අඩු කරන්න ඕනේ. ඒකට ඔයා යන්නේ දැන් මේ මෙතන ඔය එහාට මෙහාට මම කරන්නේ. අන්නේ ඉරට යටින් තියනවා නේද අර නවයේ දෙකාන් එහෙම පොඩි කොටු. ආන් ඒ රූපය උඩ එබුවම තමයි අපිට මේ වගේ යන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ හැම එකම එක ගානේ වගේ එකට ආසන්න ගානකට දාගන්නවා. ඔයාත් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට ලයික් එකක් දාන්න අමතකුණා නම් මේ වීඩියෝ කාට වැදගත් කියලා තේරෙනවා නම් අනිත් අයට ෂෙයා කරන්න. ඉතින් ඊට පස්සේ මම දැන් අන්තිම එක කරන ගම ඊට පස්සේ මේ යට තියෙන done කියලා බටන් එකක් ඔයාලට පේනවා. මේ ටැබ් මොකද්ද තුම්බල්ද මොකද්ද මොකුලක් තියෙනවා. අන් එතන තියෙනවා done කියලා. අන් ඒක ඔබන්න ඕනේ. හරි එතන මෙතන processing කියලා වැටෙනවා. කියන්නේ අපේ වීඩියෝ එක දැන් මෙතන හැදෙනවා. හරි. ඊට add sound text අන් ඒවා ගොඩක් තියෙනවා මේ මෙතන ඇලෙන්. ඉතින් අපි ඉස්සලාම යන්නේ text කියන එකට. හරි ඉතින් අපි එකට ගියාට පස්සේ අපි කැමති කැමති දෙයක් මේ කියන්නේ මේකට දාගන්න පුළුවන්. ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම දානවා subscribe කරන්න යාළුවනේ කියලා. නැත්තම් sub කරන්න යාළුවනේ කියලා. ඒක කියන්නේ ගොඩක් දුරට සිංහලෙන් එහිඳ හොඳයි. sub කරන්න යාළු කියලා දානවා. හරි ඉතින් සබ් කරන්න යනවා කියලා දාලා අපි මෙහෙම මැද ඔබා ගන්නවා. එතකොට අපිට වෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊපස්සේ ඒක අපි පොඩ්ඩක් මේ පැත්තකින් අල්ල ඕමම ලොකු පොඩි කර හැකි. දැන් වලට ගෙනිච්ච හැකි. ඉතින් මම මේක පොඩ්ඩක් උඩරිම ලොකු කරනවා. මේ උඩරිම කියන්නේ වෙන්න මේ ගන්න දෙයතර ලොකු කරනවා. ඊපස්සේ අනුන්ට පේන්නේ නැහනේ අපේ කට්ටියන්ට වැඩි. එහෙනම් මෙයාලා අපි මේක මේ සබ් කරන්න ඔයාලනේ ආන් ඒක උඩ ඔබනවා. ඊපස්සේ ටයිමින් කියලා එකක් තියෙනවා. ආන් ඒක ඔබන්න ඕනේ යට.
ඊට ඉතින් අපිට මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්නේ. අපි මේ සබ් කරන්න යාළු කියලා උඩ තියෙනවා ඒ අකුර දාලා. ආන් ඒක ඔබනවා. ඊට මේ අපිට ඒක එහාට මෙහාට කරලා ඒක හදා ගන්න පුළුවන්. මම ඉතින් ඒක මැද හරියට තමයි දාන්නේ. ඉතින් හරි. ඊට පස්සේ ආඩට පේනවා ඇති. අපි තාම මේකට සින්දුවක් ඇඩ් කරේ නැහැ. ඒ හින්දා මේ මෙතන අර සුදු පාට ඊතලක් තියෙනවා. ඊට මෙහා පැත්තේ තියෙනවා ඊතල දෙකක් දෙපැත්තට. අන්න ඒක බණ්ඩ ඕනේ. ඉතින් අපි ඒක බුවට පස්සේ ආයෙ මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඕන් තව ටිකකින් ඕන් සබ් කරන්න යාළු කියලා වැටුණා. ඊට පස්සේ මේ ඇඩ් සවුන්ඩ් එකකට අපි යන්න ඕනේ. ඊට පස්සේ අපේ يعني සවුන්ඩ් ටික පෙන්නනවා. ඔන්න. ඉතින් ආන් ඒ විදිහට අපි කැමති සවුන්ඩ් එකක් තෝරගන්නවා. මම ඉතින් යාළුවනේ තෝරගන්නේ මේ සූර පප්පා කියන සවුන්ඩ් එක. ඔන්න ඔයාලා අහගන්නකෝ. ඉතින් ඒක අර නිල් පාට එකක් තිබ්බා මම ඒකේ බුවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා. අපි මෙතන නෙක්ස්ට් කියලා එකක් තියෙනවා. අපි ආන් ඒක බණ්ඩ ඕනේ. ඊට පස්සේ ඔන්න අපි ආයේ මෙන්න මෙතන ඇඩ් ඩීටේල්ස් කියන එකට එනවා. ඉතින් අන්න එතන තියෙනවා අපිට ටයිටල්ස් එක ගහන්න. ඊට පස්සේ ඒක ටයිටල්ස් එකට ගහන්න ඕනේ අපි මේ වීඩියෝ එකේ අන්තර්ගතය. ඒ කියන්නේ දැන් මම දැන් මේ බස් එක ගන්න හින්දා බස් කියලායි ගහන්නේ. බස් ඊට පස්සේ ඔයාගේ channel එකේ නම ගහන්න හෑෂ් අකුරක් ගහලා. හෑෂ් මගේ channel එකේ නම තමයි මිස්ටර් ලකියා. හින්දා මම MR ලකියා කියලා ගහනවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඔයා මේකට ඉමෝජි දෙක තුනක් දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කියන්නේ පොඩ්ඩක් යනවා views ගණක්. ඒ හින්දා මම මේ වගේ ඉමෝජි දෙක තුනක් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි පොඩ්ඩක් අයින් වෙලා වෙන මෙතන show more කියලා මම යනවා. ඊට select audience කියලා එකක් පෙන්නනවා මේ මෙතන. අර නිකන් මිනිස්සු දෙන්නේ කොයි දාලා. අන් ඒකේ බුවට පස්සේ yes it's made for kids කියලා එකක් තියෙනවා. ඒක දෙන්න එපා. අපි දෙන්න ඕනේ no it's no made for kids කියන එක. ඊට පස්සේ මේ යට ඒ මොකද්ද ඒක තියෙනවා. අංගතර බලද්දී අපිට පෙන්නනවා no ඊළසර 18ට ඒ කියන්නේ වැඩි අය තමයි බලන්නේ ඒක. ඒ කියන්නේ අපේ පොඩි ළමයින්ගේ නෑනේ වැඩි account ලංකාවේ එහෙම ලංකාවේ තියෙන ගොඩක් අවුරුදු 18න් ඉහළ අයට. ඒකයි අපි එහෙම දාන්නේ. පොඩි අයනේ දැන් ලොකෝ අයගේ බලන්නේ. ඊට පස්සේ මෙතන අපි ඔයාලගේ දාලා ඇත්තේ මෙතන public කියන එකේ. අපි ඒක අයින් කරනවා unlisted හරි private හරි. මම ඉතින් unlisted දාගත්තා. ඊට පස්සේ මෙතනින් අයින් වෙලා මේ මෙතන යට තියෙන upload short කියන එක. අපි අන්න ඒක ඔබනවා. හරි මේ ඉතින් මගේ account එක නෙමේ මගේ account එක තියෙන්නේ මීට පස්සේනේ. ඒක ඉතින් මම යාළුවනේ ළඟදි පටන් ගත්තේ. ඒ හින්දා වැඩි සාර්ථක නැහැ. මේ බලන්න ඉතින් ගොඩක් ඒ වගේ මගේ කේ ගණන් වගේ ගිහින් තියෙනවා. ඒ හින්දා ඉතින් ඊළඟට මගේ තාම ඉතින් 284යි සබ් කරන්න යනවා. ඉතින් මාව සබ්ලා 18 යනකම් ඔයාලට පෙන්නන මෙතන sending files කියලා. ඊට අප්ලෝඩ් වෙනවා. අපි මේක උඩ බාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා edit යටම තියෙන එක ඔබන්න ඕනේ. ඔයාලට කියන්නම දුනා ඔයාලා ඉස්සෙල්ලාම Play Store වලට ගිහිල්ලා ඔයාගේ කියන්නේ Android phone එක තියෙන Play Store යන්න Apple phone එක නම් App Store එකට යන්න ඕනේ. ගිහිල්ලා YT Studio කියලා search කරන්න ඕනේ. එහෙම නැත්නම් YouTube Studio කියලා search කරන්න. ඒකට ගිහිල්ලා ඔයාගේ email දීලා ඒකට කියන්නේ save වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඔයා ඒක email දෙද්දි ඔයාගේ channel එක තියෙන email එකයි දෙන්න ඕනේ. දැන් මෙතන තියෙනවා add description කියලා. ඒකේ කියන්නේ අපි search කරන්න ඕනේ මේක ගැන ගොඩක් අය search කරන්න කියන්නේ bus. ඊට පස්සේ ආයේ මිස්ටර් ලකියා කියද්දි ගොඩක් එයි නේද? හින්දා මම මිස්ටර් ලකියා කියලා search කරනවා. හරි ඉතින් ඊට පස්සේ මේකේ මේ මෙතන තියෙනවා පොඩි ඊතලයක්. ආන් ඒක ඔබලා අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන ඔක්කොම අපි සිලෙක්ට් කරගත්තා. අපි මේ visibility කියන එක දාගත්තේ unlisted. එහෙනම් ඒක දැන් public කරලා එතනින් අයින් වෙලා මෙතන උඩ තියෙන කළු පාටින් save කියලා එකක් අපි අන්න ඒක බන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒක save වුණා. ඊට පස්සේ අපි මෙතනින් පොඩ්ඩක් අයින් වෙලා බලමු YouTube එකට ගිහලා save වෙලා තියෙනවද කියලා. නැත්තම් එහෙනම් මේක unlisted කියලා වැටෙනවා වෙනම. දැන් මගේ එකක් නම් එහෙම වැටෙන්නේ නැහැ. එහෙම හරියට වුණා නම් ඉතින් ඔයාගේ වෙබ්සයිට් C වීඩියෝ කරද්දී ඒක අනිවාර්යෙන්ම බලන්න. එතකොට අපේ views ගන්න තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක no views තියෙන අපි මුලින්ම ගිහිල්ලා like පාරක් දාලා එන්න ඕනේ.
මාගේ මේ වීඩියෝ එක ඔයාලට තේරුණා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. ඔයාලට ඉතින් සුබ දවසක්.